මම ගොඩක් ප්‍රිය කළා වනගත ජීවිතයට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වනගත ජීවිතය අතර මම මේ වනයේ වැඩ ඉන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් හමු වෙලා තියෙනවා. සමහරක් ලෙන් තියෙනවා කැලෑව පීරගෙන යන්න ඕනේ පැය දෙකකට වඩා. ඉහළ ආකාශය වගේ තමයි මේ ලෙන තියෙන්නේ. ඉතින් උන්වහන්සේලා අවුරුදු 12කින් කොළඹ පස්පාගල නැහැ කියලා මට කිව්වා. එච්චර निराமிස ප්‍රීති හුදකලා සුවයක් උන්වහන්සේලා විඳිනවා. යතරේක ස්වාමීන් වහන්සේ නමක් කියන උප්පත්තියෙන් කතෝලික සයන්වහන්සේ නමක්. උන්වහන්සේ පුදුම විදියට ධ්‍යාන වඩලා තියෙන. ඊටාම සිත බලවත් කරගත සයන්වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ තනියම ලෙනක වැඩ ඉන්නේ. උන්වහන්සේගේ ජීවිතය බැලුම හරිම සරලයි. ඒ සරලතාවයට වඩා තියෙන හරිම සුවයක් ඒ ජීවිතය. උන්වහන්සේ ඇහෙන් දකින්න පුළුවන් සොඳුරු ජීවිතයක්. තාමත්ම කතා කරන වචනයක පවා පුදුමාකාර සරල බවක් තිබුණා. උන්වහන්සේ දෙන අවවාදයේ වුණත් උපදේශය වුණත් හරිම සරල බවක් තිබුණා. ඒ උන්වහන්සේ ඒ වනය තුල ඉන්න ඊටාම නිවිච්ච ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම උන්වහන්සේට තිබුණ හැකියාවක් මට දැනුණා. සිත් දකින්න පුළුවන් හැකියාව. ඒ කියන්නේ කවුරු හරි ලෙනට පහලින් එනවනම් උන්වහන්සේ එන පිරිසට හරියන්න කෝප්ප ටික හොදලා තියෙනවා. 5 දෙනෙක් එනවනම් ඒ 5 දෙනාට අවශ්‍ය ටික. ස්වාමීන් වහන්සේලා දෙනමක් එනවනම් උන්වහන්සේ දෙනමක් වඩිනවා කියලා දාන ටික ලෑස්ති කරනවා. ඒ තරම් උන්වහන්සේට පුළුවන්කම තිබුණා ඒ දේ දැන හඳුනා ගන්න. ඒ වගේම තමයි මම තව ඒ වගේ ස්වභාවයක් ඇති කරගෙන තියෙන්න ඇති. මොකද මම මේ වැඩපුවේ අපේ තාම වටින මහා ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලෙමයි මම ලෙනට වැඩි කැලෑවට වැඩි. ඒ ස්වාමීන් වහන්සේ දැනගත්ත මම පිරිසත් එක්ක එකතු වෙලා ලෙන් හොයනවා කියලා. සනස hina වෙලා දවසක් කියලා තිබුණේ කොළඹ පොඩි හාමුදුරුවන්ට ලෙන් හොයන්න දඟලන්න එපා කියන්න. හරි කාලේ එනකොට උන්වහන්සේට හරියනම ලෙන් ලැබෙයි කියලා. ඉතින් මම මේ ලෙනේ වැඩ ඉන්නකොට දවසක් මට හොඳටම අසනීප වුණා. උණ හැදිලා මට පින්ඩපාතේවත් වඩින්න බැරි වුණා. ඒ වෙලාවේදී හරියටම 11 මාර වෙනකොට මිනිස්සෙක් දාඩිය දාගෙන කෑම් පාර්සලයක් අරගෙන එනවා. ඉතින් මේ මිනිස්සයා දාන දෙන්න ආපු කෙනෙක්. එයාට ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. උඩහා ලෙනේ කොළඹ ස්වාමීන් පොඩි හාමුදුරුවෝ අසනීප වෙලා උණ හැදිලා ගිහිල්ලා 12ට කලින් මේ දාන එක පූජා කරන්න කියලා. ඉතින් මට ඒ වෙලාවෙ තුන මම අසනීප වුණා කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේ සනස කොහොමද දැනගත්තේ කියලා. ඉතින් මට ඒක ලොකු පුදුමයක්. එහෙම අත්දැකීමක් අපිට නැහැනේ. ඉතින් මම බලන්දලා පහවදා ඉතින් අසනීපෙත් ටිකක් හොඳ වුණාට පස්සේ සනස වඩින්න බලන්න මම වැඩියා. ගිය ගමන් මම දැන් උණ හොඳයිද කියලා. ඒ තරම් කවදා හරියටම දැනගෙන රෝගෙත් උණ හැදිලා තියෙනවායි කියලා. ඒ වගේම තමයි මම සයන්වන්සේ හමු වෙන්න ගියම කවදාවත් මගේ නම ඇහුවේ නැහැ. මම ඉගෙන ගත්තේ කොහෙද මං වැඩියේ කොහෙද මුකුත් ඇහුවේ නැහැ. කාගෙන්වත් අහන්නෙත් නැහැ. ඒ තරම් නිහඬ ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි අපිට උගන්වපු ගුරු ස්වාමීන් වහන්සේ දවසක් මම කොළඹ ඉන්නකොට කතා කරා කඳුළු يعني හඬ කතා කළා. මගේ නම කියලාකෝ ඔබ වහන්සේ අපිවත් දන්නේ නැහැ මේ ලෙනේ වැඩ ඉන්නවා කියලා. මට මේ ලොකු ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගියාම කිව්වා අන්න ඔයාලගේ පිරිවෙනේ ගෝලයේ උඩ ලෙනේ වැඩ ඉන්නවා කියලා. මං කොසනත මමවත් කවදාවත් කියලා නැහැ. මම මේ තැන ඉගෙන ගත්තා කියලා. එතකොට තමයි යසනස කියන්නේ ඔව් උන්වහන්සේට අපි ගැන කියන්න ඕන නැහැ. අපි ගැන දැනෙනවායි කියලා. මම හිතාගෙනම හිටපු දෙයක් තමයි මගේ විභාගය ඉවර වෙලා මම ලෙනට වඩිනවායි කියලා. හරියටම විභාගය ඉවරුනේ අද නම් 11ට ඉවර වුණා. 12 මාර වෙනකොට මට ඇමතුමක් එනවා. ප්‍රේමාලෝක ලොකු ස්වාමීන් වහන්සේ කතා කරනවා හෙට උදේම ලෙනට වඩින්නයි කියලා. ඒ තරම් උන්වහන්සේට පුදුම දැක්මක් දැනුමක් අවබෝධයක් තිබුණා අනිත් කෙනා පිළිබඳව. නමුත් උන්වහන්සේ ලෝකයට හරිම නිහඬ චරිතයක්. කවුරුත් දන්නේවත් නැහැ. ඒ වගේ තව ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. කියන්නේ සිතක් දියුණු කරනවා කියන්නේ මේ ලෝකෙට අඬබෙර ගහන එකක් නෙමෙයි. ඇත්තටම ලෝකයෙන් හුදකලා වෙන්න දහමට ලං වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මේ ලෝකයට ඇලෙන්න දහමෙන් ඈත් වෙන ගතියක් දැනෙනවා. අපි ලෝකයෙන් දුරස් වෙන්න මං කියන්නේ මේ ඔක්කොම දමල ගහලා යන්න කියන එක නෙමෙයි. ලෝකයේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ එයා මානසිකව ලෝකේ අතහරිනවා. එහෙමයි. එයා හුදකලාවට ඇලෙනවා. අන්නේ හුදකලාව තුල තියෙන්නම දහම. මම ප්‍රායෝගිකව දැකපු දේ තමයි හුදකලා වුණොත් එකලා වුණොත් අමුතුවෙන් භාවනා කරන්න කියලා දෙයක් නෑ. ඒක ඔබ වහන්සේ අත්දකින්නවද ස්වාමීන් මම වහන්සේ? අත්දකින්න දෙයක්. ගහකින් වැටෙන කොළයක් පවා අපිට වනයක් තුල කමටහනක්. අපිට දකින්න සතා සීපාව පවා කමටහනක්.
අපේ ඇඟේ එල්ලෙන කූඩැල්ල පවා කමටහන. මහා කැලෑවක හිතන්නකෝ තනි වෙලා රැයක පහනක් දැල්වගෙන ඉන්න කෙනෙකුට ඇති වෙන බය ඒක පවා කමටහන. ඒ මට ඇති වෙන බය නැති කරගත්තේ මම තනියම ඉඳලාමයි. ඒ කොහොමද අපේ ස්වාමීන් මම වහන්සේ? කල්පනා කළා ඇයි මම බය වෙන්නේ? මොකටද මම බය වෙන්නේ? අමනුස්සයෙකුට වෙන්න පුළුවන්, සර්පයෙකුට වෙන්න පුළුවන්. බය වෙන්නේ. ඇයි බය වෙන්නේ? බය කියන්නේ ජීවිතයට ආසාව තියෙන නිසා නැති වෙන්නේ. මට අනතුරක් වෙයි. මම මැරෙයි. මට අනතුරක් කරයි. ඉතින් මම මෙතන හිටියත් අනතුරක් වෙනවා නම් වෙනවා. කොළඹ හිටියත් අනතුරක් වෙනවා නම් වෙනවා. කොයි ලෝකෙ හිටියත් අනතුරක් වෙනවා නම් වෙනවා. ඇයි දැන් මෙතනදි විතරක් මට බය වෙන්නේ? අනේ ජීවිතයට තියෙන ආශාව, ආත්ම දිට්ඨිය, සක්කාය දිට්ඨිය වැඩි වෙන්න බය කියන එක වැඩි වෙනවා. බය විමසන්න ඇයි බය වෙන්නේ? මොකටද බය වෙන්නේ? ඒව විමසන්න බය කියන එක දුරු වෙනවා. බය නැති කරගන්න පුළුවන්ම තනියම ඉඳලා තමයි. අපි තනියම ඉන්න බයයි. තනිකම අපිට මහ ලොකු බයක්. හැබැයි බය නැති වෙන්න තනියම ඉන්න ඕන. තනි වෙන්න ඕන. එතකොට ලෝකයේ ඇත්ත ගොඩක් දැනෙනවා. දහම ගොඩක් සමීප වෙනවා. ඒක තමයි දහම අවබෝධ කරගත් උත්තමය හුදකලාවට ප්‍රිය. සමහරක් ස්වාමින්වහන්සේලා ඉන්නවා කොළඹට අවුරුදු 12කින්වත් වැඩලා නැහැ. ඒ වගේම දින 14කට වරක් ආහාර මම ගන්න දන්න ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ දින 14කට එක වේලයි වළඳන්නේ. ඒක හරි ආශ්චර්ය අద్భుත දෙයක්. ඒ තරම් දහම දියුණු කරපු, ප්‍රගුණ කරපු, දහමේ සුව විඳින ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ.